අදත් ආවා විසුපිරි ගමනක්. ලාන්න යන්නේ. මේ සගය. කොහොමද පොට් එක? වතුර කියන්නේ සුතුරියා. පුංචි දෙලා නේ. දෙයකල. ඒවත් කොටස්සැල්ල. කළුතර දිස්ත්‍රික්කයේ පළල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ යගිරල ලක්ෂිතයට මායිබ්බ තොටැස්සැල්ල හෙවත් දෙයියාගල රක්ෂිතයම හැඩ කළ සොබාදහමේ තිල්නයකි. අපට නම් නිවාඩුවක් තියෙන හැම වෙලාවකම එන්න අමතක නොවනම තැනක් තමයි මේ. අහලා තියෙනවද? පිරිසුදු ජලය කියන්නේ ලොව පළමුවෙනි සහ ප්‍රධානම ඖෂධයලු. කොහොමද වතුර ටික ගලාගෙන යන අපූර්ව ලොකු ගම් වතුර කාලට වටින්ම වතුර දානවා. මොන හරියන නාන්න බෑ. අන්න එතන තමයි තැන. ඔතනත් නාන්න පුළුවන්. බෑලා ගිල්ලා නා ගන්න පුළුවන්. මේකේ තියෙන සුන්දරත්වය කොහොමද පුස්සල අවුරුදු 100,000 ගාණක් පරණ ඇති. සෝබාදාමේ අපූර්ව මැවීම් තමයි මේවා. සූර්යාරණ ෆිල්ම් එක මතක් වෙනවා නේද? පුස්සල් දැක්කම මේකින් වතුර ටික අනාගත්තයි කියන්නේ සුපිරියක් තමයි. ඇඟේ අමාරු කොහෙන් යනවද නැහැ. තීහිට්ටු දවසකට කියාපු තැන. මේ වගේ පරිසර පද්ධති අපි ආරක්ෂා කරගන්න ඕන. ජීවයේ උපත පැවැත්ම ජලය කියලාත් කියනවා. ඔය හරියනම් අඩි 6ක් 8ක් 10ක් විතර ගැඹුරු තැනුත් තියෙනවා. තැනින් තැන ගල් තියෙනවා. ඒකෙන්ද ලොකුවට බය වෙන දෙයක් නැහැ. ඊනන්න බැරි අය එනවා නම් ගොඩක් ප්‍රවේශමේ. ලොකුවට සෙල්ලම් දාන්න යන්න එපා. දියහැල කිට්ටු ඒ හරිය දියසෙවිල් කාලා. අපේ සගය නානවා. අද කවුරුවත් හිටියේ නැහැ. නැත්තම් එක සෙට් එකක් යනකොට තව සෙට් එකක් එනවා. මේ සෝබාදාමේ අපූර්වත්වය අපි විතරක් විඳලා හරියන්නේ නැහැ. මතු පරම්පරාවලට දායාද කරන්න ඕන. ඒකට අපි ආරක්ෂා කරලා දෙන්න ඕන. කැම බීම කාලා පොලිතින් ප්ලාස්ටික් වීදුරු බෝතල් තැන් තැන් වල දාලා යන්න එපා. මේ පරිසර පද්ධතිය අපි ආරක්ෂා කරගමු. නැත්තම් මේවා විනාශ වෙලා යනවා. නම් බේරු. ඔන්න ඇටම්බ කාලෙට මෝ වතුරත් එක්ක පාල් වෙනවා. වඳුරු කකා දානවනේ. මේකටත් අවුරුදු 100,000 ගාණක් වෙනවා ඇති. වයසක් නම් කියන්න බෑ. ඔය එහා පැත්තේ තියෙනවා ගොඩපර ගහකුත්. මේ දියදහරේ කුඩප්පුව වලපොත්තා ගංතෙලියා වැනි වසුන් හා ගල්පණ්ඩියා මල්පොලුට්ටා බුලත් අපෑ වැනි ලංකාවටම ආවේනික මසුන් දැක ගන්න පුළුවන්. ටික වෙලාවක් කකුල් එහෙම දාගෙන ඉන්නකොට තේරෙනවා ගල්පඩි ඇවිල්ලා කකුල කිති කවන ගතියක්. එයාලා මැරුණාම කනවා.